Hello lamai, welcome back to my YouTube channel. ඉතින් පොඩි ඩාන්ස් එකක් එහෙම දාලා සාදරයෙන් ආදරයෙන් ආයෙත් මම ඔයාව මගේ channel එකට පිළිගන්නවා. හරිම ආදරයෙන්. ඉතින් අද මම හිතුවා තේවත පල්ලි යන්න ඕනේ කියලා. ඉතින් පල්ලි යන්න කලින් පොඩ්ඩක් ස්කින් එක ප්‍රෙප් කරගෙන කොණ්ඩේ හැම පීරගෙන ඉන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ මේකප් එකට කලින් අපි හොඳට ඇලෝවෙරා ගාලා අපේ ස්කින් එක ප්‍රෙපෙයාර් කරගන්න ඕනේ. ඉතින් මම මේක මෙහෙම පොඩක් අතට අරගෙන ඊට පස්සේ චුට්ටක් මූණේ ගානවා. ඊට පස්සේ මේක පොඩක් තික් එක වැඩිනේ මේ ඇලෝවෙරා වල. එතකොට ටිකක් වේලෙන්න එහෙම ටිකක් පරක් වෙනවා. ඒ හින්දා මෙන්න මේ වගේ පොඩි ෆෑන් එකක් අරගෙන මූණ වටේ කරකෝ ඉන්නවා ඒක වේලෙනකම්. ඊට පස්සේ මං ගාව තියෙනවා මිස් රෝස් එකේ නම්බර් 2 කියන ෆවුන්ඩේෂන් එක. ඇතර මං ගාව තියෙන එක ෆවුන්ඩේෂන් එකකුයි බ්ලෂර් එකකුයි. මම ගාන්නේ ෆවුන්ඩේෂන් එක විතරයි. එතකොට ඕකෙනත් ඕක පොඩ්ඩක් ගාගෙන බ්ලෙන්ඩ් කරගන්නවා ගානට. ඔය බ්‍රෑන්ඩ් එකේ එන ගොඩක් ඒවා මගේ ස්කින් එකට මැච් වෙනවා. ගොඩක් කලර්ස් එහෙම මැච් වෙනවා සහ ගෙඩි එහෙම ටිකක් දානවා අඩුයි. ඉතින් ළමයි ආයෙ ටිකක් නටලා අපි යමු අපේ කොණ්ඩේ පීර ගන්න. ඉතින් ලස්සනට පීරන් ගිහිල්ලා අන්තිමට පනාවක් දඩින් බිඩින් ඩොං ගහලා වැටුණා. ඉතින් මේවා 2x දාලා කරන්න ඕනේ ඒවා මොකද නැත්තම් එහෙම ඔයාලට හරි බෝරින් වෙනවා මගේ vlog එක. ඊට පස්සේ මගේ නාහන කොණ්ඩේ කීකරු ළමෙක් කරගන්නේ ඔන්න ඔය ආකාරයට බේබි ඔයිල් චුට්ටක් ගාලා කොණ්ඩේ දෙපැත්ත මේවා කරගත්තාම හරි. පොල් තෙල් නම් එහෙම ගාන්නේ නැහැ මම. පොල් තෙල් ගහපුවම පාට්ට ගඳයි. පස්සේ ළමයි මගේ ලස්සන වොච් එකයි මගේ ලස්සන රින් එකයි අරගෙන මම දාගෙන මම යන්න සූදානම් වෙන්නයි යන්නේ. ඉතින් මගේ රෝස පාට බෑග් එක හැමදේම රෝස පාටයි ළමයි. හැබැයි මම ඇත්තම කිව්වොත් ඔයාලට පේනවා ඇති හැමදේම රෝස පාටයි. නමුත් මම රෝස පාටට එහෙම කැමති නෑ. අද මමත් රෝස පාටයි. හැබැයි මම ගන්න ගියොත් මොන හරි ගන්නම රෝස පාට දේවල්. ඉතින් ෆයිනලි මට යන්න කාලේ හරි. ඉතින් ඔහොම එළියට ගිහිල්ලා ටක් ගාලා යනවා තේවත්තට. ඉතින් ළමයි මම දැන් තේවත්තට ආවා මගේ යාළුවා එක්ක. ඉතින් ඇත්තම කිව්වොත් මට තේවත්තේදී පල්ලියේදී මට කිසි දෙයක් රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි අපි යනකොට පල්ලියේ පූජාවක්. එතකොට පල්ලියේ පූජාවක් මැද්දෙන් අපි ගිහිල්ලා බොරුවට ෆෝන් අල්ලගෙන රෙකෝඩ් කර ඉඳලා වැඩක් නැහැනේ. ඉතින් මේ තියෙන්නේ අනිත් දවසේ උදේ හරිම ලස්සනට ඉර පායලා ලස්සනටම පායලා තිබ්බා. මොකද මෙහෙට සැහැණ වැස්සා. ඊට පස්සේ උදේ වරුවේ මගේ වැඩ ටිකක් තිබ්බා කරගන්න. ඒ දේවල් ටික කරගත්තා හිමින් සීරුවේ. ළමයි මම vlog එක අන්තිමට මේ පරිප්පු හොතුත් ඔයාලට හදන්න කියලා තියෙනවා. ඒ හින්දා vlog එක අවසන් වෙනකම් බලන් ඉන්න. අද අපි පරිප්පු හොතුකුත් හදලා තමයි ගෙදර යන්නේ. ඉතින් මේ කෑල්ල මම ටිකක් හයි ස්පීඩ් දැම්මා. මොකද ඉතින් ඔයාලට බලන්න දෙයක්ත් තියෙන්න ඕනේනේ. ඉතින් ළමයි උදේම නැගිට ගමන් හොඳ ළමයි වගේ වතුර බොන්න පුරුදු වෙන්න. වතුර බීලා දවස වැඩ පටන් ගත්තාම දවසම සුබයි. ඊට පස්සේ මම ගියා නෙස්කැෆේ එකක් හදාගන්න. නෙස්කැෆේ එකක් හදන්න දන්නේ නැත්නම් මේකෙන් බලාගෙන හදාගන්න. නෙස්කැෆේ එක පැකට් එකක් හදලා දැම්මා. සීනි දැම්මා, වතුර දැම්මා, කලවම් කරා පිව්වා. ඉතින් මේ තියෙන්නේ අපේ පිටිපස්සට පේන විදිය මේ තියෙන අපේ අයියාගේ පැලේ.
ඉතින් ළමයි අද දවස අහස හරිම ලස්සනයි. මොකද මේ ටිකේම හරියට වැස්ස කිසිම අවුවක් තිබ්බේ නෑ. පායන්න පාටක්වත් තිබ්බේ නෑ. ඉතින් මෙහෙම නිල් පාටට අහස දකිද්දී හරි සතුටුයි ළමයි. ඊට පස්සේ මගේ නෙස්කැෆේ එකත් බොන ගමන් මං ඉතින් ස්වභාවික අසිරිය විඳින්න ගත්තා. ආයෙත් නැවතත් මගේ අයියාගේ පැලේ. හරිද? මේ පැලේට මං ආසයි. මොකද ඒ පෝච්චිය ලස්සනයි. ඊට පස්සේ හැඩි වෙලා තිබ්බ තැන මේ මගේ පොත් මේසේ හැඩි වෙලා තිබ්බා. ඒක ටික ටික අස් කරගත්තා මම. ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා කොණ්ඩේ පීරලා ස්කින් කෙයාර් චුට්ටක් කරලා අපි යන් අපේ වැඩේට. ඒ තමයි අපේ පරිප්පුව හදන වැඩේ. මේ ඉරිදා දවසක් ළමයි. ඉරිදට සාමාන්‍යයෙන් අපේ අම්මා උයනවා අඩුයි. ඒ වුණාට අම්මා කිව්වා අද අපි පාන් කමු කියලා. ඒ හින්දා තමයි මං කිව්වේ මම පරිප්පුව හදන්නම් කියලා. ඉතින් ළමයි අපිට මේකට හොඳින් සෝදා පිරිසිදු කරගත් පරිප්පු චුට්ටක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ගානට අරගෙන හොඳට හොදලා මෙන්න මෙහෙම ලිපේ තියලා මේකට කහයි මිරිස් කුඩුයි දාගන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම රම්පෙ කොලයකුයි කරපිංච කොලයි මේකට තැම්බෙද්දි දානවා. සමහරක් අය ඉතින් මේක තෙම්පරාදු කරද්දිම රම්පේ කරපිංච දානවා. මම නම් ඒකේ ගුණේ යන හින්දා මෙන්න මෙහෙම තැම්බෙද්දිම මේකට දානවා. ඉතින් පේනවනේ ළමයි තැම්බෙද්දිම තැම්බිලා ඉවරනට පස්සේ මෙන්න මේ වගේ ලස්සන කහ පාටක් තමයි එන්නේ. ඊට පස්සේ මේක ලිපෙන් බාලා පරිප්පු ටික වෙන එකකට දාලා මේකට හොඳට තෙල් දාන්න ඕනේ. තෙල් හරි බටර් හරි තෙල් දාලා ඒක මෙන්න මේ වගේ බුබුලු වෙනකන් තියන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට ලුණු කපලා දානවා. මං කිව්වේ මෙන්න මේකට තමයි. ගොඩක් අය මේ තැනදී තමයි රම්ප කරපිංචා එහෙම දාන්නේ. හැබැයි මම රම්ප කරපිංචා තැම්බෙද්දි දැම්මා. මම මෙතන දාන්නේ ලුණු විතරයි. මොකද ඉතින් ගෙදර කට්ටිය විතරයි කන්නේ. ඉතින් අනිත් එක පාන් කන්න මේක සුපිරිම රෙසිපි එකක්. ඔයාලා try කරලා බලන්න. ඊට පස්සේ මේක රන්වන් පැහැයට ගැන්වෙද්දී මේකට අපේ පරිප්පු ටික දානවා සහ මේකට ලුණු චුට්ටකුත් දානවා. ඊට පස්සේ ඔයාලට ඕන නම් කෑලි මිරිස් චුට්ටක් දාන්න පුළුවන්. ඉතින් vlog එකේ අවසානයටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් vlog එක අවසන් වෙනකම් බැලුවා ඔයාට ගොඩාක් thank you. Bye bye.